database copy session වල දැන් අපි පටන් ගමු stored procedures කියන lesson එක. හරි. stored procedure එකක් කියලා කියන්නේ database එක ඇතුලේ save කරලා තියාගන්න අපි හදපු SQL code block එකක්. නිකන් අර මේ Java වල නිකන් method එකක් ඇදුවා. එහෙම නැත්නම් සරලව කිව්වොත් අපි හැමදාම ලියන SQL query එකක් හෝ SQL statement කිහිපයක් එක නමක් යටතේ save කරලා පස්සේ ඒ නම call කරලා run කරන එකට තමයි මෙන්න මේ කියන stored procedure එක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු මේක වගේ අපිට ඕන student කියන table එකෙන් මේ active student ලා බලන්න. එතකොට දැන් හැම වෙලාවෙම අපිට වෙනවා මෙන්න මේ query එක run කරන්න වෙනවා. දැන් ඒ වෙනුවට අපිට පුළුවන් මෙන්න මේ විදිහට procedure එකක් create කරලා ඒක call කරලා අපිට පුළුවන් මේ query එක නැවත නැවත ලියන එක වෙනුවට අපිට මේ විදිහට procedure එකක් හදලා ඒක save කරලා ඒක call කරාම අපිට query එක run කරගන්න පුළුවන්. එතකොට නැත්තම් එහෙම නැත්නම් අපිට වෙනවා මෙන්න මේ විදිහට අවස්ථාවෙන් අවස්ථාවට මේක run කරන්න. අපි හිතමු department එකක admin panel එකේ වෙනමයි මේක ගැන run කරනවා. ඊට පස්සේ financial panel එක වෙනම run කරනවා. report panel එක වෙනම run කරනවා. එහෙම නැතුව මේ විදිහට procedure එකක් හදාගෙන තියාගත්තම ඒක call කරාම අපිට සරලව මේ query එක run කරගන්න පුළුවන්. ආයෙ code repeat ලියන්න ඕනේ. එතකොට අපි මේකේ main reason කතා කරලා තයි අපි මේ procedure use කරන්න කියලා. පළවෙනි ප්‍රධානම දේ තමයි code reusability. මේන්ම reason එක තමයි code reusability. ඒ කියන්නේ එකම SQL query එක නැවත නැවත අපිට ලියන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට මෙතන active student ලා ගන්න query එක අපිට දැන් ඒ panel එකේ ආයත වෙන වෙනම මේ query ලියන්න අවශ්‍ය නැහැ. මේ විදිහට procedure එකක් ලියලා save කරලා තියාගත්තම ඒක call කරගත්තම එන්නේ. අනිත් එක තමයි complex logic එක තැනක තියාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට procedure එකක් ඇතුලේ select, insert, update, delete ඊට පස්සේ if, while වගේ logic දාන්න පුළුවන් අපිට. දැන් මෙතන නම් අපි දාලා තියෙන්නේ where status equal to active. අපි හිතමු active නැත්තම් වෙන message එකක් දානවා. if ඒ කියන්නේ if active නැත්තම් වෙන message එකක්. ඊට පස්සේ active නම් තව message එකක්. අන්න ඒ විදිහට අපිට වෙන වෙන message return කරන්න පුළුවන්. අර ඒ වගේ logic අපිට කලින් හදලා තියාගන්න පුළුවන් මේ procedures එක්ක. අනිත් වැදගත්ම දේ තමයි security එක. දැන් user කෙනෙක්ට directly table access නොදී අපිට පුළුවන් procedure එක run කරන්න විතරක් permission එක දෙන්න පුළුවන්. එතකොට අපි user ට අපි හිතමු payment කියන කියලා. සාමාන්‍ය payment කියන එකක් බලන්න දෙන්නේ නැහැ හැමෝටම. එතකොට user ට payment table එකේ තියෙන full access අපි දෙන්නේ නැහැ. නමුත් අර අපි හිතමු get student payment summary කියලා procedure එක අපි ඒක run කරන්න විතරක් ඒක call කරන්න විතරක් එයාට permission දෙන්න. ඒකත් security කියන්නේ ඒක තවත් reason එකක්. ඒ වගේම අනිත් එක තමයි easy maintain එක. ඒ කියන්නේ business logic එක change කරන්න ඕන වුණොත් අපි හිතමු මුළු application එකේම අපිට හැමතැනම query change කරන්න ඕන. නමුත් අපි procedure එකක් ලියලා තිබුණොත් අපිට අර procedure එක ඇතුලේ තියෙන query ටික විතරයි වෙනස් කරන්න වෙන්නේ. ඒක වාසිය. මෙන්න මේ වාසිය ටිකදී අපිට මේ procedure use කරනවා. code reusability ඊට අමතරව complex logic එක තැනක තියාගන්න පුළුවන්. security එකට ඒ කියන්නේ user කෙනෙක්ට direct table access දෙන්න අවශ්‍ය නැහැ. එයාට මේ procedure එක run call කරන්න විතරක් permission දෙන්න පුළුවන්. අනිත් එක තමයි easy maintain. හරි ඊළඟට අපි යමු කොහොමද අපි procedure එකක් create කරගන්නේ කියලා. මේ වලට පේනවා මේ තියෙන්නේ ඒ වගේ හදාගත්තු procedure එකක්. ඊට කලින් අපි බලමු මොකක්ද මේ delimiter කියලා කියන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් MySQL මේ SQL statement එකක් ඉවර වෙන්නේ මේ semicolon එකෙන්නේ. දැන් මෙතන නම් select all from student කියන තැන අන්තිමට semicolon එක තියෙනවා. අපි දැන් කලින් view කතා කරා ඊට පස්සේ කලින් sim වල database table create කරන්න insert කරන්න ඒවා කතා කරා. එතකොට අපි
SQL query statement එකක් ඉවර කරන්නේ අපි semicolon. දැන් එතකොට semicolon එක දාලා තියෙද්දි MySQL client හිතනවා මෙතනින් මේක ඉවරයි කියලා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි procedure එකක් හදද්දී ඒක ඇතුලේ SQL statement ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මේ ස්ටුඩන්ට්ලා බලන්නත් ඕන පේමන්ට් තුත් එකපාර බලන්න ඕන. දැන් මෙහෙම අවස්ථාවක එතකොට දැන් මේ විදිහට semicolon එක තිබ්බොත් client හිතනවා මේ SQL client හිතනවා මෙතනින් ඉවරයි කියලා. එතකොට පළවෙනි එකෙන්ම end වෙනවා. ඒක වළක්වන්න තමයි මෙන්න මේ delimiter කියන එක use කරලා තියෙන්නේ. එතකොට මේ delimiter කියන එක use කරාට පස්සේදී SQL command එකක් ඉවර වෙන්න යන අර කියන semicolon එකකින් නෙවෙයි මේ delimiter එකෙන් පස්සේ තමයි ඉවර වෙන්නේ. ඒකයි අපි මෙන්න මේ procedure එකට start එකට සහ අවසන් end එකට කලින් මේ විදිහට delimiter කියලා දාලා ඒක begin සහ end කරන්නේ. හරි දැන් අපි procedure එක හදමු මෙතන. මම මේ create කරගත්ත එක මම explain කරන්න. හරි. දැන් මම කලින් කිව්වා වගේ මේ delimiter කියන්නේ අර මේ procedure definition එකේ end නොවි අර semicolon එකේ end නොවි තියාගන්න තමයි temporary set කරලා තියාගන්න තමයි අපි ඒක use කරන්නේ. ඊට පස්සේ create procedure කියලා කියන්නේ command එක. ඒ කියන්නේ procedure එකක් create කරන්න කියලා කියන command එක. ඊට පස්සේ get active student කියන්නේ procedure එකේ නම. ඊට පස්සේ begin කියන්නේ මෙතන begin කියන්නේ procedure එකේ body එක මෙතනින් පටන් ගන්නවා කියන්නේ. ඊට පස්සේ තමයි මේ තියෙන select මෙතන අපි all නැහැ student id එක අවශ්‍ය column ටික විතරයි අරන් තියෙන්නේ. මේ තමයි අපි use කරන මේ SQL cover එක මෙතන තමයි දාන්නේ. ඊට පස්සේ ආයි end කළා කියනවා අපි procedure එක define කරලා ඉවරයි. ඊට පස්සේදී මෙතනින් පස්සේදී ආය යනවා normal semicolon mode එක. දැන් ඊට පස්සේ අපිට පුළුවන් call කියන command එක use කරලා ඒ අදාළ procedure එක call කරන්න. හරි දැන් අපි බලමු parameter එකක් කියන්නේ මොකක්ද කියලා. parameter එකක් කියන්නේ procedure එකකට value එකක් pass කරන්න use කරන variable එකක් වගේ දෙයකට තමයි parameter එකක් කියලා කියන්නේ. මෙතන example එකක් මෙතන අපි ගත්තොත් අපිට active student ලා විතරක් නෙවෙයි අපි හිතමු අපේ table එක student table එක ගත්තම අපිට ඒකේ active student ලා විතරක් නෙවෙයි ඇත්තටම ඒකේ තියෙන active inactive completed ඒ වගේ විවිධ status තියෙන student ලා ඉන්නවා. නමුත් අපි හිතමු අපිට මේක filter කරගන්න ඕන active status එක තියෙන users ලා විතරක් students ලා විතරක් එන විදිහට. එතකොට අපිට පුළුවන් අර procedure එක call කරද්දී value එකක් pass කරන්න active නම් active inactive නම් inactive complete නම් complete කියලා ඒ අදාළ student ලා විතරක්. අන්න ඒ කියන value එක අපි procedure එකට pass කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මේ procedure කියලා කියන්නේ. parameter කියලා කියන්නේ. එතකොට procedure වල parameter types විදියට in out සහ in out කියලා තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් කතා කරමු කොහොමද in parameter එක වැඩ කරන්නේ සහ මොකද්ද මේ in parameter එක කියන්නේ. එතකොට in parameter එක use කරන්නේ procedure එකකට value එකක් අතුල් කරන්න. ඒ කියන්නේ outside එකේ ඉඳලා procedure එක ඇතුළට value එක pass කරන්න තමයි අපි in parameter එක use කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු call keyword එක use කරලා procedure එක call කරන වෙලාවෙදී user කරන්නේ value එකක් දෙනවා ඒ procedure එකට. එතකොට procedure එක ඒ value එක use කරලා අපිට result එකක් දෙන්න පුළුවන්. එතකොට syntax එක ගත්තොත් කලින් විදිහම තමයි procedure create කරනවා. create කරද්දී අපි මේ විදිහට දානවා in කියලා දානවා. in කියලා දාලා parameter name එක දීලා ඒ parameter එකේ data type එක දානවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු maths වල ලකුණු 100ට සමාන වෙන ස්ටුඩන්ට්ලා ගන්න අපිට පුළුවන් මේ විදිහට in parameter name එක ඊට පස්සේ ඒකේ data type එක දාන්න පුළුවන්. මම මෙතන integer දානවා.
මෙච්චරයි. මේ දේ තමයි කරන්නේ. මේ විදිහට තමයි අපි පැරාමීටර් ඉන් කරන්නේ. ඒ කියන්නේ ඇතුළට පාස් කරන්නේ ප්‍රොසීජර් වල. ඊට පස්සේ මේ පැරාමීටර් කෝල් කරද්දී අපි ඒ පැරාමීටර් මේ ප්‍රොසීජර් එක කෝල් කරද්දී අපි ඒ පැරාමීටර් එකට අදාළ වැලියු එක මේ විදිහට පාස් කරනවා. එතන නම් වාචා එකක් පාස් කරලා තියෙන්නේ. ඉන්ට් එකක් නම් අපිට පුළුවන් විතුම් 100 මේ විදිහට පාස් කරන්න. අර මෙතඩ් එකකට අගයක් වැලියු එකක් පාස් කරනවා වගේ තමයි Java වල. හරි මේක අපි එක්සැම්පල් එකක් එක්ක බලමු. මෙතනත් එක්සැම්පල් එකක් තියෙන්නේ. මෙතන අපි කරලා තියෙන්නේ ස්ටුඩන්ට් ස්ටේටස් එක අපි පාස් කරලා තියෙන්නේ ප්‍රොසීජර් එක ඇතුළට. එතකොට අපි කරන්නේ ටේබල් එකේ තියෙන ස්ටේටස් කියන කොලම් එකේ එක්ක අපි අර පාස් කරන වැලියු එක සංසන්දනය කරලා ඒකට දාලා කොලම් ටික අපිට අවශ්‍ය කොලම් ටික විතරක් මේ විදිහට රිටර්න් කරගෙන තියෙනවා. දැන් අපි හිතමු ගාණක් ඇහුවොත් මෙන්න මේ කියන ඩිපාර්ට්මන්ට් ID එකට අදාළ ස්ටුඩන්ට් වගේ ඩීටේල්ස් රිටර්න් කරන්න කියලා අපිට පුළුවන් මේ විදිහට in procedure use කරන්න. සමහර අය හිතනවා ඒ වෙලාවට අර ආයෙ රිටර්න් කරන්න කිව්වම හිතනවා දැන් in කරලා out කරන හින්දා in out එකක් කියලා. එහෙම නෑ in එකකින් තමයි ඒක කරගන්නේ. හරි අපි මේක එක්සැම්පල් එකකින් බලමු පොඩ්ඩක්. අපි කෝඩින් වලදී හරියටම කෝඩ් කරමු. එතකොට පොඩ්ඩක් කෝඩ් එක බලාගමු. දැන් මෙතන අපි කලින් විදිහටම මේ විදිහට ප්‍රොසීජර් එක හදා ගන්නවා. ඊට කෝල් කරද්දි මේ විදිහට කෝල් කරමු. එතකොට in keyword එක use කරලා තියෙනවා. එතකොට මෙතන student මේ status කියන්නේ parameter name එක. ඊට පස්සේ active කියන්නේ තියෙනවා. string එක නිසා මෙතන වාචා use කරලා තියෙන්නේ data type එක. එතකොට මේ value එක තමයි අපි pass කරන්නේ. එතකොට මේ value එක එකෙන් ගන්නවා. අරගෙන මෙතන මේ logic එක තමයි. හරි ඊට පස්සේ අපි යමු out parameter එකට. අපි out parameter එක use කරන්නේ procedure එකෙන් value එකක් පිටතට return කරන්න. එතකොට මේකෙදි procedure එක ඇතුළේදී calculate කරපු value එකක් අපේ outside variable එකකට දාගන්න එක තමයි අපි මේ out කියන මේ parameter එක use කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන ගත්තොත් student count එකක් අපි procedure එක ඇතුළේදී calculate කරනවා. දැන් අපිට ඒක එළියට ගන්න ඕනේ. අන්න එළියට ගන්න අපිට parameter එකක් ඕනනේ. අන්න ඒකට තමයි අපි use කරන්නේ out parameter. දැන් මෙතනදී කරන්නේ මේ procedure එකෙන් කරන්නේ මේකෙන් return කරනවා student count එක. අපි ඒ return කරන්නේ ගන්නවා. අන්නේ ගන්න තමයි out parameter එක use කරන්නේ. එතකොට මේකේ පොඩි විශේෂත්වයක් තියෙයි අර කලින් වගේ නෙවෙයි. out parameter එක use කරන විදිහ පොඩක් දැනගන්න. එතකොට out parameter එක call කරනකොට අපි අර කලින් වගේ direct value එකක් pass කරන්නේ නැහැ. මොකද calculation එක ඇතුලේ වෙන නිසා අපි direct value එකක් pass කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මෙන්න මේ MySQL user defined variable එකක් pass කරනවා. user defined variable එකක් කියන්නේ අපිම හදාගත්ත variable. උදාහරණයක් විදිහට marks, age අර ඒ වගේ total වගේ variable එක. ඒක අපි define කරන්නේ, ඒ කියන්නේ අපි ඒක user define එකක් කියලා පෙන්නන්නේ at කියන symbol එක අපි use කරනවා. මේ විදිහට at කියන symbol එකත් එක්ක තමයි අපි මේ variable එක ලියන්නේ. උදාහරණයක් විදිහට at total. ඒ කියන්නේ ඒක user define variable එකක්. එතකොට මෙතන ගත්තොත් මේ at total කියන්නේ procedure එකකින් එන output value එක store කරගන්න variable එක. අතනින් return කරද්දී අපි ඒක ගන්න අපිට variable එකක් තියෙනවා. ඒක තමයි මේ user defined variable. හරි අපි මේක පොඩි example එකක් එක්ක බලමු. මේ තියෙන්නේ අපි හදාගන්න procedure එක. එතකොට මෙතන out keyword එක තමයි use වෙලා තියෙන්නේ. එතකොට parameter එක වෙන්නේ total data type එකේ int. එතකොට මේ total කියන parameter එක එළියට දෙන එක තමයි මෙතනින් කරලා තියෙන්නේ. එතකොට මේ total කියන්නේ ඇත්තටම count එක තමයි student count එක තමයි අරන්.
එතකොට out total int. එතකොට student table එකේ records ටික මෙතන count කරලා ඒ result එක මේ total කියන output parameter එකට දානවා. ඒ දාන්න තමයි අපි into කියන keyword එක use කරලා තියෙන්නේ. දැස කෝල් කරන්නේ කලින් විදිහටම කෝල් කරනවා. නමුත් කෝල් කරද්දී අපි direct value එකක් නෙවෙයි දෙන්නේ. අර මම කලින් කිව්වා වගේ user defined variable එක. මෙතනදී මම දෙනවා @student count කියලා. අපිට කැමති දෙන්න පුළුවන්. ඒ අදාළ scenario එකට ගැලපෙන්න. මෙතන මම දීලා තියෙන්නේ @student count කියලා. එතකොට මේ variable එකට තමයි මෙතනින් මේ out කරන student total count එක මේ total කියන එකේ අගය මේක ඇතුළට තමයි එන්නේ. ඊට පස්සේ අපි මෙතන කරලා තියෙන එක print කරපු වගේ දෙයක් තමයි මේක. Java වල print කරා වගේ තමයි. method එකක් හදුවා method එකට එකෙන් return කරන value integer value එක. ඒක මෙතනින් ගන්නවා. අරගෙන print කරනවා. අර ඒ අදහසම තමයි. ලොකු සංකීර්ණ දෙයක්. හරි ඊට පස්සේ බලමු දැන් in එකක් වෙන වෙලාවෙදිම out එකක් කරනවා. ඒ කියන්නේ in out කියන එක නෙවෙයි in එකත් එක්ක out එකක් වෙනවා. උදාහරණයක් විදිහට මෙතනදී අපි department ID එක input එකක් විදිහට දෙනවා procedure එකට. input එකක් විදිහට අපි දෙනවා. අපි කියමු department ID 4 කියන එක input එකක් විදිහට දෙනවා. එතකොට මේ 4 department එකේ තියෙන මුළු student ලාගේ count එක ඊළඟට අපිට output එකක් විදිහට එළියට ගන්නවා return කරගන්න. අනේ වගේ අවස්ථාවට පුළුවන් in එකයි out එකයි දෙකම එකට use කරන්න. මේ කියන්නේ in out කියන එක නෙමෙයි. එතකොට මෙතනදී in කියන keyword එකත් එක්ක මම input කරන parameter එක දාලා ඒකේ data type එක දානවා කලින් විදිහට. ඊට පස්සේ out එකේදී out අපිට out කරන්න ඕන parameter එක ඒකේ name එක දානවා. ඒකේ data type එක වෙනසක් නැහැ. ඊට පස්සේ අපිට ඕනේ total count එක අර විදිහටම count එක අරගෙන ඒක total කියන variable එක ඇතුළට parameter එක ඇතුළට අපි ඇතුළත් කරන එකට into කියන keyword එක use කරනවා. ඊට පස්සේ මෙතනදී check කරලා බලනවා අපි ඒ department ID එකත් එක්ක match වෙනවද. ඒ department ID එකත් එක්ක match වෙන විතරක් අපි count කරලා return කරනවා. ඒ return කරන value එක ගන්න ඕන. හැබැයි ගද්දී අපි department ID එක යවන්නත් ඕනේ. මේ විදිහට තමයි ඒක කරන්නේ. ඒතර අපි කරන්නේ අපි මුලින් අර in එක යවනවා. ඒක අපි direct value එක යවනවා මේ විදිහට. තමාව දාලා Java වල වගේම තමයි. ඊට පස්සේ user defined variable එක අපි use කරන්නේ return කරන value එක මෙහාට ගන්න. ඒක මේ විදිහට pass කරනවා. එතකොට in out එකක් එකම වෙලාවෙ use කරනකොට අපි මේ විදිහට මේ direct value එක pass කරන ගමන්ම user defined variable එකක් මේ විදිහට pass කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් select query එකකින් ඒ අදාළ user defined query එක බලන්න. data ටික බලන්න. දැන් අපි යමු in out parameter. in out parameter එකක් කියලා කියන්නේ ඒ අදාළ parameter එක input එකක් විදියටත් ඒ වගේම output එකක් විදියටත් වැඩ කරනවා. මේක පටල ගන්න එපා අර in out කියන එක. sorry in එකයි out එකයි එකට use කරනවා. දැන් මෙතනදී department ID කියන එක input එකක් විදියට විතරයි වැඩ කරන්නේ. ඒක වෙනම variable. sorry parameter. ඊට පස්සේදී total out දැන් return කරගෙන අපි use කරන total කියන එක අපි use කරගන්නේ return කරන්න විතරයි. අපි එකකින් input දෙන්නේ නැහැ. එතකොට මෙතන input වලට වෙනම variable එකක් තියා output වලට වෙනම variable එකක්. නමුත් in out වලදී එකම variable එක තමයි input එකයි output එකයි දෙකම කරන්නේ. එතකොට value එකක් procedure එකට යවුවම ඒ procedure එක කරන්නේ ඒ අදාළ value එක modify කරනවා. ඊට පස්සේ මේ modify value එක ආයේ outside variable එකට return කරනවා.
උදාහරණයක් විදිහට අපි හිතමු x කියන අගය අපි ඇතුළට යවනවා x ට අගය 10කින් වැඩි කරනවා ආයේ x එළියට එනවා. අන්න ඒක තමයි හඳුන්වන්නේ. එහෙම නැත්නම් මෙතන උදාහරණ බලන්න. fee එක ඉන්ක්‍රීස් කරනවා. අපි මේ කෝඩ් එකත් එක්කම එක්ස්ප්ලেইন කරමු. මෙතනදී අපි in out parameter එක use කරන්න කලින් අපි call කරන්න කලින් අපි value එකක් set කරන්න. අයි මොකද ඒ value එකනේ modify කරන්න in out කියන keyword එක හරහා. එතකොට අපිට වෙන මේ set කියන keyword එක use කරලා අපේම user defined variable එකකට මේ විදිහට value එකක් set කරන්න ඕන. set කරලා ඒ value එක තමයි අපි call කරද්දී pass කරන්නේ procedure එක. ඊට පස්සේ procedure එකෙන් ඒ variable එකම තමයි ආයේ return කරන්නේ මෙන්න ඒ අපි create කරපු user defined variable එක. ඒ කියන්නේ අපි 20000 යවුවනා fee කියන variable එක through අපි 20000 යවුවනා 25000 වෙලා එන්නේ අර fee කියන variable එකට. අපි code එකකින් බලමු. මේ විදිහට අර විදිහට අපි procedure එක create කරගෙන තියේ. මෙතනදී අපි in out එක use කරලා තියෙන්නේ. parameter name එක නම් data type එක in out use කරද්දී වෙන්නේ input එකයි output එකයි දෙකම කරන්නේ මෙන්න මේ එකම variable එක. කවුද මේ නම් කියන variable. මෙතනදී අපි කරලා තියෙන්නේ අපි procedure එකට එවන අගයට 10ක් එකතු කරලා ආයේ අගේ රිටර්න් කරන එක කරන්නේ. අපි හිතමු x නම් ඉන්පුට් කරන්නේ x ට 10ක් එකතු කරලා ආයේ x එළියට දානවා. x ගේ අගේ 10 නම් x ගේ අගේ 20ක් විදියට රිටර්න් කරන එක තමයි කරන්නේ. අපි set keyword එක use කරලා ඒ calculation එකේ process එක කරනවා. so මේ call කරන්නේ මුලින් අපි අපේ user defined variable එකට අගයක් set කරන්න ඕන. මම මෙතන set at x සමානයි 50 කියලා දානවා. ඒතර මෙතන at keyword එක use කරලා තියෙන්නේ at symbol එක use කරලා තියෙන්නේ at කියන්නේ at use කරන්නේ අපි user defined variable එකක් create කරනවා. ඒතර අපි හදාගත්ත මේ x කියන variable එකට අපි 50 set කරලා තියෙනවා. ඊට පස්සේදී අපි call කරනවා. ඊට පස්සේදී call කරද්දී අපි ඒ user defined variable එක pass කරනවා. procedure එක. ඊට පස්සේදී අපි pass කරාට පස්සේදී මේ 50 මේක ඇතුළට ගිහිල්ලා process වෙලා 60ක් වෙලා ආයේ ආවම මේකට පුළුවන් ඒක ගන්න. මේක තමයි in out එකේදී වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් select query එකකින් මේක බලන්න. මෙතන ASCII keyword එක use කරන්නේ අපි ඒක ඔයාලා දානවා. new variable එකකට දාගන්න. මේක තමයි in out එක. එතකොට in එකේදී උනේ අපි value එකක් input කරපු එක parameter එකක් input කරපු එක out එකේදී උනේ procedure එකෙන් process කරන එකක data එකක් කියන්නේ value එකක් එළියට output කරපු එක. එතකොට in out දෙකම use කරද්දී උනේ වෙනම value එකක් යනවා වෙනම parameter එකක් යනවා value එකක් එක්ක input වෙන්න ඊට පස්සේ එතනින් වෙන process එකකින් වෙනම variable එකක් එක්ක තමයි output එක එන්නේ. input එකට වෙනම එකක් output එකට වෙනම in out කියන parameter එකේදී වෙන්නේ එකම variable එක තමයි process වෙලා ආයෙ එළියට එන්නේ. උදාහරණයක් විදිහට x ගේ අගය වෙනස් කරලා ආයෙ x ම එළියට දෙන්නේ. හරි මම මේ කිව්ව අර ඔයාලට පැටලෙන සිනාරියෝ එක. දැන් අපි හිතමු ගානක කියනවා අපිට active student ලගේ නම ඊට පස්සේ email එක marks age return කරන්න කියලා.
එතකොට ඔයාලා හිතනවා මේ කියන්නේ in out ඊට පස්සේ මොකද out වලින් රිටර්න් කරන්නේ එහෙම නැත්නම් in out එහෙම හිතනවා. එහෙම නෑ. එහෙම අවස්ථාවක රිටර්න් කරනවා කියලා අදහස් කරන්නේ අපි අර වැලියු ටික බලා ගන්නවා කියන එක. එතකොට in එක විතරයි ඇත්තටම යූස් කරන්නේ. in out යූස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද in out කියන එක යූස් වෙන්නේ modify කරන්න. in out වලින් කරේ අපි හොඳම උදාහරණේ x procedure එක ඇතුළට යවුවා x ගාගේ වෙනස් කරලා එළියට දාන්න. මේ කියන්නේ එකම a variable එකම එයාම වෙනස් කරලා ආයෙ එළියට දාන්න. modify කරන්න. ඒකයි අරකයි පටලවා ගන්න එපා රිටර්න් කරන්න. එතකොට ආයෙ කිව්වොත් in එකෙන් කරන්නේ value එකක් procedure එකට යවන එක, out එකෙන් කරන්නේ procedure එකකින් value එකක් return කරන එක. ඊට පස්සේ in out එකෙන් කරන්නේ value එක ඇතුළට යවලා modify කරලා ආපහු ගන්න එක. මෙතන අපි compare කරලා තියෙන්නේ in එකේදී අපි directlyම value එක යවනවා, out එකේදී අපි value එක ගන්න user defined variable එකක් use කරනවා. in out එකේදී අපි ඒ user defined variable එකට value එකක් set කරලාම යවනවා. එතකොට ඒ set කරලා යවුවම මේ value එක modify කරලා තමයි ආයෙ අපිට දැන් in වලදී result එකක් ගන්න අපි query logic use කරලා තමයි කරන්නේ. out වලදී return එකකින් අපි value එක ගන්නවා. in out වලදී modify කරපු value එක return කරගන්නවා. in වලදී directlyම call කරන්න පුළුවන් මේ විදිහට. out වලදී මේ විදිහට user defined variable එකක් යවන්න පුළුවන්. ඒකට අගය ගන්න. in out වලදී user defined variable එකට අගයක් set කරලා ඒක parameter එකක් විදිහට pass කරලා ඒ modify වුණ value එක ආයේ return කරලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ in ඊට පස්සේ in out ඊට පස්සේ in out මේ ඔක්කොම තියෙන උදාහරණයක් බලන්න පුළුවන්. අපි ඒ ටික කෝඩින් වලදී බලමු. අපි දැනට එක එක්සැම්පල් එකක් බලමු. හරි. මේ කෝඩ් එක බලන්න. මේකදී අපි if condition එකත් එක්ක තමයි procedure එක use කරලා තියෙන්නේ. එතකොට procedure එක ඇතුලේ condition check කරන්න අපිට මේ විදිහට if condition එක if use කරන්න පුළුවන්. මෙතනදී අපි කරලා තියෙන්නේ student කෙනෙක් ඉන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ student කෙනෙක් exit ද නැද්ද කියලා check කරන එක තමයි මෙතන කරලා තියෙන්නේ. එලිමේට් එකෙන් අපි අර colon එක pass කරගත්තා. colon එකකින් SQL query end වෙන එක pass කරගත්තා. කලින් කතා කරා ඒක ගැන. ඊට පස්සේ මෙතන මම use කරලා තියෙන්නේ declare student count int කියලා. මේකද කරලා තියෙන්නේ local variable එක declare කරලා තියෙන්නේ මේ procedure එක ඇතුළේ. ඊට පස්සේදී අපි කලින් normal විදියට මෙතන query එක run කරලා තියෙන්නේ count එක ගන්න කියලා student count එක. ඊට පස්සේ බලලා තියෙන්නේ මේ student count එක මේ if condition දාලා check කරලා තියෙන්නේ 0 නම් student not found. එහෙම නැත්නම් ස්ටුඩන්ට් ඉන්නවා කියන්නේ. මොකද 0 දාලා තියෙන එකම ස්ටුඩන්ට් කෙනෙක් query වැදිලා මේ data row තියෙන්න පුළුවන් කීප අවස්ථාවක්. එතකොට එකට වඩා වැඩි අගයක් එන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් 0 හැර අනිත් අගයන් එකට use කරන්න. මේ තමයි if එකත් එක්ක use කරන්න හැටි. විශේෂ දෙයක් නැහැ. condition එකක් දාන එක විතරයි. ඒවා අපි ෆස්ට් ටියර් එකේදී කතා කරා. ඊට පස්සේ procedure එක drop කරන්න නම් අපිට පුළුවන් අර table එක drop කරන විදිහටම මේ විදිහට drop procedure ඊට පස්සේ procedure එකේ name එක දෙන්න පුළුවන්. මේ විදිහට drop procedure name එක. එහෙම නැත්නම් safety විදියට කරනවා නම් තියේදී කියලා බලන ගමන් drop කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි කතා කරමු ප්‍රොසීජර් එකක් alter කරන්නේ කොහොමද කියලා. එතකොට MySQL වල ප්‍රොසීජර් එකේ body එක change කරන්න directly අපිට alter produce මේ procedure කියලා keyword use කරන්න බෑ. එතකොට ඒ කියන්නේ මේකෙන් අපිට මේ කියන අපි හිතමු alter procedure අපි සාමාන්‍ය table එකක් modify කරන්නේ alter table name එක එහෙම දීලානේ. මෙතනදී එහෙම කරන්න බෑ අපිට. එතකොට අපිට procedure එක code එක change කරන්න ඕන නම් තියෙන එක විදිය තමයි පරණ procedure එක drop කරලා new අපේ අලුත් definition එකෙන් කියන්නේ මොන හරි වෙනස් වෙන්න තියෙන දේවල් තියෙනවා ඒ දේවල් වලින් වෙනස් කරලා අලුත් definition එකෙන් අපි procedure එක create කරනවා. ඒ විදිහට තමයි අපිට procedure එකක් modify කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට modify කරන්න බෑ procedure එක. ඒ කියන්නේ ඉස්සෙල්ලා drop කරා ඊට පස්සේ ආයෙ අලුතින් create කරා. ඒ කියන්නේ alter procedure කියලා අපිට keyword use කරලා procedure body එක හෝ parameters modify කරන්න කිසිසේත්ම බෑ. අපිට ඒක කරන්න පුළුවන් විදිය තමයි මුලින් drop කරලා පස්සේ ආයෙ recreate කරන්න. උදාහරණයක් විදියට මෙන්න මේ code එක. මෙතනදී get student by status කියන procedure එක edit කරන්න උනොත් අපිට හැම edit කරන්න බෑ. අපි මුලින්ම කරන්නේ මේ විදියට drop කරනවා. ඒ procedure එක drop කරලා ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා හදන්න. අපි හිතමු කලින් registered date එක ගත්තේ නැහැ කියලා. දැන් ඒකත් දාලා ඒ කියන්නේ new definition එකත් එක්ක ආයෙ recreate කරන එක තමයි කරන්නේ modify. ඊට පස්සේ අපි කතා කරොත් අපි කලින් copy session එක කතා කරා view දැන් අද stored procedure කතා කරා. එතකොට මේ දෙකේ වෙනස. එතකොට view එකක් කියලා කියන්නේ view එකක් කියලා කියන්නේ virtual table එකක්. අපි කලින් කතා කරා view එකක් කියන්නේ virtual table එකක්. නමුත් stored procedure එකක් කියන්නේ SQL code block එකක්. ඊට පස්සේදී අපි view එකක් query කරේ select all from ඊට පස්සේ view name එක දීලා මෙතනදී හැවනේ අපි call කියන keyword එක use කරලා තමයි අපි execute කරන්නේ. ඊට පස්සේ අපි view එක use කරේ mainlyම data display කරන්න, ඊට පස්සේ simple විදියට data hide කරන්න, ඒ කියන්නේ sorry double overview වල කතා කරා වගේ abstraction කරන්න ඒ දේවල්. අපි නමුත් procedure use කරන්නේ complex logic, ඊට conditions, ඊට පස්සේ insert, update, delete වගේ දේවල්, ඒ complex දේවල් කරන්න තමයි use කරන්නේ. ගොඩක්ම conditions. ඊට පස්සේ virtual view වල parameters normally use වෙන්නේ නැහැ. නමුත් procedure වල in out සහ in out කියන parameters තියෙනවා. parameters නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් in out සහ in out කියන ඒවා use කරනවා. ඒකට සරලවම කියනවා නම් view එකක් table එකක් වගේ වැඩ කරනවා. procedure එකක් දැන් Java වල වගේ function method එකක් එහෙම නැත්නම් C වල function එකක් වගේ use කරනවා. ආය අපි කිව්වොත් stored procedure එකක් කියන්නේ database එක ඇතුලේ save කරලා තියාගන්න SQL code block එකක්. ඒක අපිට repeatedly use කරන්න පුළුවන්. කියන්නේ query produce මේ procedure එකක් විදියට save කරගන්න පුළුවන්. එතකොට ඒව අපිට call කියන keyword එක use කරලා run කරන්න පුළුවන්. එතකොට procedure එකක් ඇතුලේ multiple SQL statement තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි delimiter කියන එක use කරන්නේ. එතකොට delimiter එක change කරලා අපි procedure එක create කරනවා. එතකොට procedure වල parameters තියෙන්න පුළුවන්. in වලින් කරන්නේ මේ value එක input කරන එක, out වලින් කරන්නේ value එකක් return කරන එක, in out වලින් කරන්නේ value එකක් input කරලා ඒක modify කරලා ආපහු return කරන එක. ඔය ටික තමයි main theory procedure වල. ඊට පස්සේ අපි කතා කරමු දැන් අපි යම් example වලට coding practice කරමු.